සුබ දවසක් ඔයාලට. ඉතින් අපි කතා කරන්න යන්නේ මේ Sky Dreams අපේ ප්‍රොඩක්ෂන් එකෙන් නිර්මාණය කරපු මේ Sky Dreams tour agent management system එක ගැන. ඉතින් tour agent කෙනෙක් විදිහට වැඩ කරන Safari package කරන ඊට පස්සේ tour agent කරන ඕනම කෙනෙකුට මෙන්න මේ application එක අපේ ආයතනයේ නිර්මාණය කරලා දෙනවා. මේක අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් විදිහට ඩෙවලොප් වෙන්නේ. එතකොට මේක ඉස්සරහට අප්ඩේට් වෙනවා. විශේෂයෙන්ම ඔයාලා තනි වෙබ්සයිට් එකක් නිර්මාණය කරාට පස්සේ ඒක වෙබ්සයිට් එකක් විතරයි. එතනින් එහාට ඔයාලට ෆන්ක්ෂනලිටි විදිහට වැඩ කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වගේ වෙබ් ඇප්ලිකේෂන් එකක් ඔයාලා තනියම ඩෙවලොප් කරනවා නම් ඔයාලට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. විශේෂයෙන්ම අපි සාමාන්‍ය කස්ටම් වෙබ් ඇප්ලිකේෂන් එකක් මේ වගේ ඩෙවලොප් කරද්දී එතකොට මේ අපි සාමාන්‍යයෙන් ලක්ෂ 10කට වඩා වැඩි මුදලක් ඔයාලගෙන් අය කරනවා. එතකොට අපි කස්ටම් බිල්ඩ් කරද්දී හැබැයි මේක අපි ඩෙවලොප් කරලා තියෙන්නේ ටුවර් ඒජන්ට්ස් රටම. එතකොට ඕනම ටුවර් ඒජන්ට් කරන කෙනෙකුට මේ ඇප්ලිකේෂන් එක අපි රුපියල් 25000ක මුදලකට පළවෙනි ක්ලයන්ට්ලා 50ට ලබා දෙනවා. ඊට පස්සේ අපි 35000ක මුදලකට තමයි මේක ඉස්සරහට එතනින් එහාට අපි ඩෙවලොප් කරන්න ප්ලෑන් කරන්නේ. මේක පළවෙනි අවුරුද්ද සඳහා. දෙවෙනි අවුරුද්දට ඔයාලට රුපියල් 15000ක් ගෙවන්න වෙන්නේ එතනින් එහාට අවුරුද්දක් සඳහා. ඉතින් ඔයාලට ටුවර් මැනේජ්මන්ට් ටුවර් ඒජන්ට් කෙනෙක් විදිහට ඔයා වැඩ කරනවා නම් ඉතින් මේක ඊටාම හොඳ ඔප්ෂන් එකක් ඔයාලට. මොකද මේක වෙබ් ඇප්ලිකේෂන් එකක් විදිහට ඩෙවලොප් කරනවා නම් ඔයාලට ගොඩක් ලොකු වියදමක් දරන්න වෙනවා. මේක කරනවා නම් ඉතින් ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ විදිහට කරනවා නම්. රයිට්. එතකොට අපි මේක ෆුල් රෙස්පොන්සිව් වෙබ්සයිට් එකක් කරලා තිනවා. ඒ කියන්නේ ඔයාට ඩෙස්ක්ටොප් වල, ටැබ් වල, මොබයිල් වල ඕන මේක කිසිම ගැටලුවක් නැතුව මේ ඇප්ලිකේෂන් එක වැඩ කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේක ක්ලීන්. ඒ කියන්නේ අපි අලුත්ම UI ටෙක්නොලොජිස් පාවිච්චි කරලා තමයි මේක පාවිච්චි කරලා තින්නේ. ෆුල් ස්ක්‍රීන් හීරෝ සෙක්ෂන් එකක් තියෙනවා. යම් කිසි කෙනෙකුට මේක සෙට් නැත්තම් ඔයාලට පුළුවන් අපෙන් රික්වෙස්ට් එකක් කරලා මේක චේන්ජ් කරගන්න. මොකද UI එක වාට ඕන විදිහට චේන්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා කිසිම ගැටලුවක් නැහැ. අපි UI එක වාට ඕන විදිහට කස්ටමයිස් කරගන්න හැකියාව තියෙනවා. බෑක් එන්ඩ් එක තමයි මෙතනදී අපි ඇප් එක විදිහට ඩෙවලොප් කරලා තියෙන නිසා ෆ්‍රන්ට් එන්ඩ් එකට ලොකු ගැටලුවක් නැහැ. ෆ්‍රන්ට් එන්ඩ් එක ඔයාලට අපිත් එක්ක කතා කරලා ඔයාලගේ රික්වෙස්ට් මත මේක වෙනස් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි මේක අපි ගොඩක් රිසර්ච් කරලා තියෙන මේ UI ටික නිසා ලොකු ගැටලුවක් නොවේවි ඔයාට මේක ඉස්සරහට පවත්වන්න ඇති. මොකද ඔයාට අදහසක් නැත්තම් මේක ඩෙවලොප් වෙන විදිය ගැන සහ UI එක ගැන ඔයාට ලේසියෙන්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. අපේ දැනටමත් අපි UI කීපයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි ඔයාගේ කම්පැනි අතුරු ඔයාගේ සිස්ටම් එක අනුව අපි මේක වෙනස් කරනවා. ඒ නිසා ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. මේකේ WhatsApp බටන් එකක් දීලා තිනවා. බුකින් ෆැසිලිටි එකක් දීලා තිනවා. ඒක අපි මම පැහැදිලි කරන්න. බෑක් එන්ඩ් එකේ තියෙනවා ඔයාට පැකේජ් data ටික travel stories එහෙම නැත්නම් අපි testimonial කියන්නේ ඒ ටික දෙන්න පුළුවන්. FAQs දෙන්න පුළුවන්. ඊට පස්සේ bookings detail ටික දෙන්න පුළුවන්. මේ ඔක්කොම cloud එකේ තියෙන නිසා ඔයාට ඕනම තැනක ඉඳන් මේක use කරන්න හැකියාව තියෙනවා. අපි මෙන්න මේ ටික තියෙන්නේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. පළවෙනි අවුරුද්ද සඳහා free domain එකයි hosting එකයි. මෙතනදී lk සහ .com කියන domain තමයි අපි ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාට ඊළඟ අවුරුද්දේ රුපියල් 15000 ඇතුලේ මේ ඩොමේන් එකයි හොස්ටින් එකයි ඔයාට ලැබෙනවා. එතකොට ඇත්තටම මේ 15000 අපි අය කරන්නේ මේ ඩොමේන් එකයි හොස්ටින් එකයි සඳහා පමණයි ඇත්තටම. එතකොට අවුරුද්දක මේන්ටේනන්ස් ලැබෙනවා. මේක අපි කිසිම අවුලක් නැතුව වෙබ්සයිට් එක ෆුල් ටයිම් තියාගන්නවා. කිසිම අවුලක් වෙන්නේ නැතුව ප්‍රශ්නයක් වුණත් අපි පැය 24ක් වගේ ඇතුළත ඔයාලට මේකට විසඳුම් ලබා දෙනවා. ෆ්‍රන්ට් එන්ඩ් බෑක් එන්ඩ් දෙකම අපි නිර්මාණය කරලා දෙනවා. ඔයාට වෙබ්සයිට් එකක් සාමාන්‍යයෙන් දවස් 4ක් සහ සතියක් වගේ ඇතුළත ඔයාට අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එක දෙනවා. මොකද අපිට වර්ක් ලෝඩ් එක ගොඩාක් වැඩි වුණොත් අපිට සමහරට සතියක් වගේ යන්නට තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දවස් 7ක් ඇතුළත මේ වෙබ්සයිට් එක ඩෙලිවර් කරන්න අපි try කරනවා. right. එතකොට පළවෙනි කස්ටමර්ස්ලා 50 දෙනාට අපි මේක රුපියල් 25000ක වගේ සීමාවකට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉතින් එහාට මේක 35000ක් දක්වා වෙනවා. දැනටත් අපි වෙබ්සයිට් 10කට ආසන්න ප්‍රමාණයක් ඩෙවලොප් කරමින් පවතින්නේ. එතකොට ඉක්මන් කරන්න මොකද අපි මෙතනින් එහාට 50න් එහාට කොහොමත් අපි මේක අඩු කරන්නේ නැහැ.
හරි අපි ගිහිල්ලා බලමු මේකේ වැඩේ කොහොමද වෙන්නේ කියලා right වෙබ්සයිට් එක මෙන්න මෙහෙම තියෙන්නේ මම කිව්වා ෆුල් ස්ක්‍රීන් ඔයාලට කැමති ඉමේජස් ටිකක් මේකට දාගන්න පුළුවන් විශේෂයෙන්ම ඔයාලගේ ඉමේජස් තියෙනවා නම් හොඳයි ඇත්තටම මේ වගේ ලස්සන ඉමේජස් ටිකක් කස්ටමර්ට ඇට්‍රැක්ෂන් එක දෙන්න පුළුවන් ලස්සන ඉමේජස් ටිකක් දාගන්න ඊට පස්සේ about පැරඩයිස් ලංකා ටුවර්ස් කියලා එකක් හදලා තියෙන්නේ මේක ඇත්තටම මේක අපි ඩිමෝ ඩේටා ටිකක් කරන් තියෙන්නේ ඒ නිසා අපිට about රසවාගේ කම්පැනි නමත් එක්ක මේක වෙනස් වෙනවා මම කිව්වා මේ front end UI එක ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා සහ අපි වෙබ්සයිට් එකට මේක වෙනස් විදිහට තමයි හදන්නේ ඊට චූටි තව ලයින් එකක් තියෙනවා ඊට පස්සේ plan your perfect journey with us කියලා තියෙනවා ඒ වගේම ඔයාලට මේක back end එක වෙනස් කරගන්න හැකියාව තියෙනවා ඔයාලට කැමති විදිහට ඊට පස්සේ උන්චි about us එකක් තියෙනවා ඊට පස්සේ ඔයාගේ අවුරුදු කීයක් experience තියෙනවද happy client happy travelers ලා කී දෙනෙක් ඔයාලට travel කරලා තියෙනවද ඒ වගේ විස්තර ටිකක් මෙතන දාන්න පුළුවන් ඔයාලට travel කරපු destination ප්‍රමාණය දාන්න පුළුවන් ඊට පස්සේ මෙතන ඔයාගේ tour packages මොනවද තියෙන්නේ ඒ tour packages categories විදිහට වෙනස් කරලා තියෙනවා ඉතින් මේකේ tour package සාමාන්‍යයෙන් ඔයාලට සාමාන්‍යයෙන් 50 60ක් විතර මේකට easily දාගන්න පුළුවන් right එතකොට ඊට පස්සේ travel stories මේ traveler ගේ stories මොනවද තියෙන්නේ කියන්නේ ඔයාත් එක්ක travel කරපු කට්ටියගේ යාළගේ experience මොනවද කියන එක මෙතන ඔයාලට upload කරන්න පුළුවන් මෙතන බලා ගන්න පුළුවන් එන ඔයාගේ visitor එතකොට frequently asked questions තියෙනවා ඒ කියන්නේ FAQs කියන්නේ අපි FAQs ටික මෙතන තියෙනවා එතකොට මෙතන තියෙනවා question එක එතනට ගියාම answer එක තියෙනවා right මෙතන question එක තියෙනවා මෙතන answer එක තියෙනවා මෙතන question එක තියෙනවා මෙතන answer එක තියෙනවා ඔන්න ඔය විදිහට ඔයාලට easily මේක බලා ගන්න පුළුවන් ඊට පස්සේ footer එකේ සාමාන්‍ය footer එකේ විස්තර ටික තියෙනවා මෙතන social media 4ක් තියෙනවා මේකත් ඔයාලට customize කරන්න පුළුවන් ඔයාලට වැඩිපුර social media මේකට add කරන්න අවශ්‍ය නම් ඔයාලට මේකට ඔයාලට අවශ්‍ය social media add කරගැනීමේ හැකියාව තියෙනවා right එතකොට මෙතන WhatsApp බටන් එක තියෙනවා ක්ලික් කරපු ගමන් WhatsApp එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp එකත් එක්ක chat කරන්න හැකියාව තියෙනවා visitor ඉතින් මේක ලේසියම කරන්න පුළුවන් ඉතින් ඔයාගේ වෙබ්සයිට් එකේ විස්තර බලපුවම WhatsApp එක ආයිස් ෆයිල් සේව් කරගන්න නම්බර් සේව් කරගන්න මුකුත් ඕනේ නැහැ කෙලින්ම one click එකෙන් WhatsApp එකට යන්න පුළුවන් right එතකොට මේ විදිහට තමයි අපේ වෙබ්සයිට් එකේ UI එක ඩෙවලොප් වෙන්නේ ඊට පස්සේ අපි front end එක අපි back end එකට යමු right මේක admin කියන එකට ගියාට පස්සේ ඔයාගේ back end එකට යන්න පුළුවන් ඔයාට username එකක් password එකක් ලැබෙනවා ඊට පස්සේ ඒ username password එකෙන් මේකේ back end එකට ඔයාට log වෙන්න පුළුවන්. හරි log වුණාම ඔයාට මෙන්න මෙතන පුංචි bookings වල විස්තර මේක මම කිව්වා web application එකක් තියෙන. එතකොට මේක ඉස්සරහට update වෙනවා. ඊට පස්සේ ඔයාට මේකේ updates ලබා ගන්න පුළුවන්. එතකොට මුළු අවුරුද්ද පුරා අපේ ආයතනය ඔයාලත් එක්ක මේක updates කරනවා. විවිධ දේවල් කරනවා. ඉතින් එතකොට මොකද මේක අපි යම් පිරිසක් අතර මේ app එක දෙනවා පිරිසකට. එතකොට මේ app එක අපි ඒ පිරිසටම අප්ඩේට් කරමින් යනවා මේ ඇප්ලිකේෂන් එක. එතකොට ඔයාට තනි වෙබ්සයිට් එකක් කස්ටම් බිල්ඩ් කරපු වෙබ්සයිට් එකක් නම් ඔයාලට නැවත අප්ඩේට්ස් ලැබෙන්නේ නැහැ. එතකොට එහෙම අප්ඩේට්ස් කරනවා නම් ගෙවන්න වෙනවා. හැබැයි මේකෙදි ඔයාට ෆ්‍රීම මේ අප්ඩේට්ස් එක ලැබෙනවා. ඉතින් ඔෆර් එකක් විදිහට මේක ඉතාම ලාභ වැඩක්. හරි එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම ඩෑෂ්බෝඩ් එක තියෙනවා. ඊට පස්සේ FAQs ටික තියෙනවා. මෙන්න මෙතන අර අපි ඉස්සරහා බලපු FAQs ටික ඔක්කොම මෙන්න මෙතනින් වාට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. right මේ තියෙන FAQs ටික වාට මෙතනින් වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. එතනදී වාට අලුතෙන් FAQ එකක් දාන්න ඕන නම් මෙතන add FAQs කියන එකට ගියා. ඊට පස්සේ question එක මොකද්ද? answer එක මොකද්ද? category මොකද්ද? දැන් තියෙන default category විතරයි. සමහර වෙබ්සයිට් වලට අපිට FAQs categories විදිහට දාන්නත් පුළුවන්. ඉතින් මේක එච්චරම ඇඩ්වාන්ස් වෙන්න අවශ්‍ය නැහැ. මේක සාමාන්‍ය FAQs කීපයක් තියෙන්නේ tour agency එකට. ඒ නිසා ඔයාගේ FAQs ටික මෙන්න මෙතන පැහැදිලිවම දාගන්න පුළුවන්. ඊට පස්සේ testimonials ටික දෙනවා. ඒ කියන්නේ ඔයාගේ travelers ලා ඔයාට දක්වපු අදහස් මොනවද කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ add testimonials දීලා ඔයාගේ traveler දීපු stars ප්‍රමාණය name එක traveler ගේ ඊට පස්සේ traveler ගේ job එක මොකද්ද ඊට පස්සේ මේකට අවශ්‍ය නම් fill නොකර ඉන්නත් පුළුවන්
name එක stars ටික ඊට පස්සේ එයාගේ country එක මොකද්ද ඊට පස්සේ එයාගේ review එක මොකද්ද සහ එයාගේ ෆොටෝ එකකුත් මෙතනට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඇඩ් කරලා confirm කියන එක දුන්නාම ඉතාලම පහසුවෙන් ඔයාලට මේක ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. right ඊට පස්සේ තියෙනවා tour packages. right tour packages තියෙනවා මෙන්න මෙතන tour packages ටික තියෙනවා. ඔයාගේ tour packages මොනවද කියලා. ඔයාගේ tour packages අලුතෙන් ඇඩ් කරන්න මෙතන හැකියාව තියෙනවා. tour name එක ඊට පස්සේ tour price එක tour එකේ දවස් කීයක් යනවද team size එක ඔයා tour එකකට minimum ගන්න කීයද maximum ගන්න කීයද ඊට පස්සේ tour එකේ theme එක මොකද්ද ඊට පස්සේ tour country එක මොන country එකට tour කරන්නේ ඉතින් මේක ශ්‍රී ලංකාවේ basic ඉතින් ඔයාට ඕන නම් වෙන සිංගප්පූරු tours වගේ දේවලුත් මේකට add කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාට image එකක් upload කරන්න ඕන මේකට මේකේ cover page එක විදියට එහෙම නැත්නම් ඔයා දැන් මෙතන ගියාම මෙතන මේකේ තියෙනවනේ මේ image එක මෙන්න මේ image එක ඔයාට add කරන්න පුළුවන් ඔයාගේ මේ package cover page එක විදියට right එතකොට ඊට පස්සේ ඔයා description එකක් දාන්න පුළුවන් description එක දාපුවම description එක ඔයා යම් විස්තරයක් මේ ගැන දාන්න ඕන ඊට පස්සේ ඔයාගේ itineraries ටික මෙන්න මෙතනට දාන්න පුළුවන් ඔයා add date ගියාම date කීපයක් date පහක් නම් මෙන්න මේ date පහ දාලා මෙතනට මේ itineraries මේ date එක ඇතුලේ මොනවද කරන්න කියලා simple one line එකෙන් ලියන්න ලියලා ඔයාට තියෙන්නේ save කරන්න. එතකොට ඔයාට package එක add කරගන්න හැකියාවක් තියෙනවා. right ඊට පස්සේ ඊළඟට තියෙන bookings මෙන්න මෙතන bookings ටික අපිට booking එකක් ආපුවම booking එක කොහොමද apply වෙන්නේ right මෙන්න මෙතන book අපි website එකේ front end එකට ගියාම මේක තමයි ඔයාගේ visitor page එක මෙන්න මෙතන book now කියන එක ගියාට පස්සේ එයාට පෙන්නනවා මේකේ නම මොකද්ද මේ package එකේ දවස් කීයද මේ package එකට ඊට පස්සේ පළවෙනි දවසේ මොනවද කරන්නේ දෙවෙනි දවසේ මොනවද කරන්නේ තුන්වෙනි දවසේ මොනවද කරන්නේ හතරවෙනි දවසේ මොනවද කරන්නේ ඒක යනවා ඊට පස්සේ continue to package details කියන එකට යනවා ඊට පස්සේ මේකේ තව package details ටික පෙන්නනවා මේකේ duration එක කොහොමද group size එක කොහොමද ඊට පස්සේ location කොහොමද rating කොහොමද කියන එක ඊට පස්සේ මෙතන 1% නම් 1% 2% නම් 2% 3% 3% ඊට පස්සේ එතනින් එහාට 5 කියන එකට 5% කියන එකට ඔයාලට price එක මෙතන පෙන්නනවා හරි ඔන්න ඔය විදිහට price එක පෙන්නනවා ඊට පස්සේ එයාට කැමති එයා 2% නම් 2% 1% නම් 1% ඊට පස්සේ මෙතන duration එක 5 නම් duration එක 5 කියලා දෙනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක confirm කරන්න continue කරන්න right ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාගේ main details ටික first name මොකද්ද last name මොකද්ද email address එක මොකද්ද phone number එක මොකද්ද special request එකක් තියෙනවා නම් ඒ request එක මොකද්ද මෙතන නිකන් මම details ටිකක් දාන්න special request එක මම දාන්නේ නැහැ මේක optional තියෙන්නේ right ඊට පස්සේ මම මේක confirm කරගන්නවා හරි booking එක confirm කරගන්නවා ඊට පස්සේ ඔන්න booking එක confirm වුණා right ඊට පස්සේ මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාට booking එක තියෙනවා මෙතන මෙන්න මේ booking එක තමයි අවසාන වශයෙන් ඇවිල්ලා තියෙන්නේ අද දවස් 14 මෙන්න මේ දිනේට ඇවිල්ලා තියෙන්නේ right අවසාන booking එක මෙන්න මේක තාම තියෙන්නේ pending කියන section එකේ පාට ගියාම මේක ඇතුළට ගියාම මේක බලා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා right ඊට පස්සේ මේක අවශ්‍ය නම් ඔයාට දැන් මේක ඔයාට මේ cloud එකත් එක්ක දුවන්න බැරි නම් ඔයාට පුළුවන් මෙතනින් print out එකක් දාන්න මේකේ තියෙන විස්තර ටික right ඊට පස්සේ නැත්තම් ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන් මොකක්ද යා book කරපු package එක ඊට පස්සේ මොකක්ද යාගේ location එක මොකක්ද යාගේ price එක travelers ලා ප්‍රමාණය කීයද ඒ ටික ඊට පස්සේ මේවා සමහරට හරියන්න පුළුවන් මොකද වැරදින්නත් පුළුවන් මොකද user විසිට සමහරට හරියට මේක fill කරන්නේ නැහැ හැබැයි ඔයාට email එකයි phone numbers තියෙනවනේ ඊට පස්සේ ඔයාට තියෙන්නේ එතනින් එහාට ඔයාගේ communication method එකෙන් මේක communicate කරගන්න එක ඉතින් මේක දෙන්නේ ඔයාලා ලේසියෙන්ම කරන්නේ tour package එක ගන්න එක විතරයි හැබැයි අපි customize කරලා තියනවා නම් මේකට වඩා advanced package වලට අපිට යන්න පුළුවන් හැබැයි මෙතනදී අපි basic ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් ඉතා simple website එකක් විදිහට තමයි මේක අපි ප්‍රවත්වාගෙන යන්න දෙන්නේ ඒ නිසා මෙතනදී යම් විස්තර ප්‍රමාණයක් ඔයාලට ලැබෙනවා එතකොට මේ විස්තර ප්‍රමාණයත් එක්ක ඔයාලට පුළුවන් මේකේ මේ විස්තරات එක්ක මෙතනින් එහාට ඔයාලට පුළුවන් එයාට WhatsApp කරලා එතනින් එහාට ඔයාලට මේ විස්තර ටික බලා ගන්න. ඊට පස්සේ මේක මේ වැඩේ ඕකේ නම් මේ booking එකේ details ටික ඔක්කොම fill කරලා මේක ඕකේ නම්
ඔයාලට පුළුවන් මේකට එක්ක රිජෙක්ට් කරන්න. ඒ කියන්නේ මේක වැඩක් නෑ කියලා ඔයාලට හිතෙනවනම් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක කම්ප්ලීට් කරන්න. මම මේක කම්ප්ලීට් කරනවා. ඊට පස්සේ ඔයාලට අහනවා කම්ප්ලීට් එක ෂුවර්ද? ඔව් ෂුවර්. ඕකේ. හරි. එතකොට මෙන්න මේක කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ ඔයාලට ටුව බුකින්ස් වලට ගියාම ඔයාලට පේනවා මෙන්න මෙතන ඔයාලට පුළුවන් මෙන්න කම්ප්ලීට් වෙන පෙන්ඩින් ටික තියෙනවා. ඔයාලට පෙන්ඩින් ටික විතර බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ෆිල්ටර් එකක්. මේක පෙන්ඩින් කියන එක දීලා නම ඔයාලට පෙන්ඩින් ටික විතරක් පෙන්නනවා. කම්ප්ලීට් ටික බලන්න ඕන නම් කම්ප්ලීට් ටික විතරක් පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි අපේ ඇප් එක තියෙන්නේ. ඊට අමතරව settings ඇතුලේ තියෙනවා admin settings මේවා. ඔයාලට සාමාන්‍ය වෙබ්සයිට් එකේ නම ඔයාගේ කම්පැනි නේම් එක වෙනස් කරගන්න පුළුවන්. short description එකක් තියෙනවා. ඒ description එක වෙනස් කරන්න පුළුවන්. WhatsApp එකට phone number එක වෙනස් කරන්න පුළුවන් මෙතන. ඊට පස්සේ අපිට අපේ about section එකේ තියෙන image එක ඒ ටික වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ contact details යටතේ ඔයාගේ email එක, ඔයාගේ phone number එක, ඔයාගේ address එක ඒ ටික වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක live තියනවා නම් live තියන්න පුළුවන්. coming soon එකට තියන්නත් පුළුවන්. ඊට පස්සේ cover එකේ තියෙන images ටික මෙතනින් delete කරන්න හෝ add කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ social media links ටික මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ experience අවුරුදු කීයද, ඊට පස්සේ ඔයා number of travelers ලා කීයද, number of travelers ලා කීයක් එක්ක ගිහිලා තියෙනවද මේක 1000න් තියෙන්නේ මේ. එතකොට ඊට පස්සේ descriptions destinations මොනවද කියලා තියෙනවා මේ විස්තර ටික මෙතනට දාගන්න පුළුවන්. right ඒ විදිහට තියෙන. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන අපි පාවිච්චි කරන data sets අපි datas පාවිච්චි කරන මොනවද කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ ඔයාගේ tour themes මොනවද තියෙන්නේ? ඔයාගේ tour themes මෙතනින් add කරගන්න හෝ අයින් කරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ ඔයාගේ tour countries ඔයාලා දැන් අතන ශ්‍රී ලංකාව විතරක් පෙන්වන්න ඕන නම් හදාගන්න පුළුවන් මේක අනිත් ටික අයින් කරාට පස්සේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් FAQ categories ඕන නම් add කරන්න පුළුවන්. FAQ categories දැනට මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්නේ නැහැ. මොකද ගොඩාක් FAQs මම දාන්න බලාපොරොත්තුවක් නැහැ මේ වෙබ්සයිට් එකේ. ඔයාලට අවශ්‍ය නම් රික්වෙස්ට් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ categories තියෙනවා මේකේ. මෙතන තියෙන්නේ මේ categories ටිකත් මේකට මේ වෙබ්සයිට් එකට අදාළ එකක් නෙමෙයි. මේ data set එක මේ වෙබ්සයිට් එකට අදාළ data set එකක් නෙමෙයි. ඒ නිසා මේකයි අවශ්‍ය නැහැ. හරි මේ විදිහට dashboard එක තියෙනවා. dashboard එකේ ඔයාලට bookings කොච්චර ආවද ඒ වගේ මෙතන easily click කරලා යන්න පුළුවන්. tour package වෙනස් කරනවා tour package වලට. bookings වෙනස් කරනවා bookings වලට. ඊට පස්සේ FAQs වෙනස් කරනවා නම් FAQs වලට. ඒ වගේම testimonial වෙනස් කරනවා නම් testimonials වලට. ඉතින් ඒ වගේම ඔයාට මේකදී යම් සහයෝගයක් අවශ්‍ය නම් අපිට පුළුවන් ඔයාට assistant කෙනෙක් ලබා දෙන්න. ඔයාගේ වෙබ්සයිට් එකේ back end එක ඔයාට කැමති විදිහට develop කරගෙන යන්න. ඉතින් එතකොටදී ඔයාට කිසිම කරදරයක් නැහැ. ඔයාට තියෙන assistant call එකක් දීලා කියන්න මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක වෙනස් කරමු කියලා. අලුතෙන් පැකේජ් එකක් කරන්න ඒ ටික තමයි අපිට පුළුවන් ඔයාට assistant කෙනෙක් ලබා දෙන්න. හැබැයි ඔයාට ඒකට යම් ගෙවීමක් කරන්න වෙනවා. මොකද අපි assistant යම් payment එකක් ගෙවිය යුතු නිසා. එතකොට ඔයා assistant කෙනෙක් ලබා ගන්නවා නම් ඔයාට ඒ සඳහා යම් payment එකක් ගෙවන්න වෙනවා. හැබැයි ඔයාට තනියම කරගන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔයාගේ assistant කෙනෙක්, ඔයාගේ staff එකේ ඉන්න කෙනෙක් මේකට යොදවන්න පුළුවන්. ඉතින් මේක අපි දැනට මේ basic level එකේ තියෙන්නේ. අපි ඉස්සරහට මේක තව ඉස්සරහට ඩෙවලොප් කරලා යනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ බේසික් අපි මේ ඔෆර් එක තියෙන වෙලාවේ ඊටාම සුළු මුදලකින් 45000 කියන්නේ ඊටාම සුළු මුදලක්. ඉතින් ඒ වගේ සුළු මුදලකට ඔයාලට පුළුවන් මේක ඔයාලට ගන්න. ඉතින් හරි. එහෙනම් හරි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට WhatsApp එකක් දාන්න. WhatsApp එක දාපු ගමන් අපි විස්තර ටික ඔයාලට අවශ්‍ය සියලුම විස්තර ටික ලබා දෙන්න ලෑස්ති. right. එහෙනම් අපි විශ්වාස කරනවා ඔයාලා ඉක්මනටම අපිත් එක්ක join වෙලා මේ web application එක ඔයාලා ලබා ගන්නයි කියලා.